මෙන්න දැන් ලැබුණු පුවතක්. වෙනත් ආණ්ඩු පාලන කාලයන්ගේ දේශපාලන මිනිමැරුම් සිද්ධ වෙලා නැහැ වගේ තමයි කතා කරන්නේ. ඊගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ ඝාතනය පිළිබඳව. ඒක තමයි එක ප්‍රධාන මාතෘකාව. දැන් මේ කාරණය හුවා දැක්වීමේදී වෙනත් ආණ්ඩු පාලන කාලයන්ගේ දේශපාලන මිනිමැරුම් සිද්ධ වෙලා නැහැ වගේ තමයි කතා කරන්නේ. දක්ෂිණාංශික ආණ්ඩුව යටතේ දේශපාලන මිනිමැරීම් බහුලව සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒක හේතුවක් නෙමෙයි අද දේශපාලන මිනිමැරුම් සිද්ධ වෙන්නේ. මම හිතන්නේ මේ ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක්. මේ ආණ්ඩුව යටතේ එවැනි දෙයක් වෙන්න බෑ. මේ ආණ්ඩුවේ මෙහෙයුමෙන් නම් කොහොමවත් වෙන්න බෑ. දැන් පසුගිය දවස්වල දිනපතා වෙඩි තැබී මරණ 52ක් වෙලා තියෙනවා අද වෙනකොට. දැන් මේක ආණ්ඩුවට ඉතාමත්ම නරක කළු පැල්ලමක්. මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ සියලු බලය යොදවලා පොලිසියේ බලයත් යොදවලා ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ බලයත් යොදවලා මේ මද්ද්‍රව්‍ය ආවාරමයි මිනි මරණ සංවිධානය ගැන තොරතුරු ලබාගෙන වහාම ඒ සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන උසාවි වලට පමුණුවලා මේ අය පිළිබඳව යම් රැඳවීමක් රක්ෂිත බන්ධනාගාර කිරීමක් කර තබන්නට ඕන මේ අයගේ තොරතුරු උසාවියට ඉදිරිපත් කරමි. තවත් පුවත් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.